තමුසේ හිතුවද මේ තමුසල වගේ මමත් අඳගලු බිහිරී කියලා? මට හොඳට ඇහුණා තමුසේ කියපු දේ. සර් දෙන්නෙක් මේ පැත්තට එනවා හෙල්මටුත් නැහැ වැනි එන්නේ. මට පේන්නේ දෙන්න ඩ්‍රයිවිං පුරුදු වෙනවා වගේ. එහෙම කොහමද හෙල්මටුත් නැතුව ඩ්‍රයිවිං පුරුදු වෙන්නේ? ඔය එන්නේ නැතේ ආපුවාම අල්ලගමුකෝ. අම්මට උඩු නවත්තපන් පොලිසියෙන් යකෝ නවත්තපන්. යකෝ හෙල්මටුත් නැති වෙලාවේ වෙන දඩයක් කණ්ඩ වෙන හිමින් සූරු හරපන් ෂේප් එකෙන් හරපන්. අන්න සායදෙන් අරුන් බයිසිකලේ හැරෙව්වා පැනලා යන්නයි හදන්නේ. ඒයි මාරු වෙන්න මේ දාගන්නේ. ඔහම ඉන්නවා. මේනවා. ඔය් කොහෙද යන්නේ? මෙහෙනවා. සික් දැක්කනේ බං. ඔබ මං කියන විදිහට කරපන් ඈ. හරිද? මේ. අපිව දැකලා පැනලා යන්න නේද හැදුවේ? අනේ නෑ සර්. මේ අසරණ මනුස්සයාට බයිසිකලේ පොඩ්ඩක් පුරුදු කරන්න කියලා හැදුවේ. මේ හෙල්මට් එක අමතක කළානේ. ඒකයි මේ ගේන්න යන්න හැදුවේ. හෙල්මට් නැතුව බයිසිකල් පුරුදු කරනවාද මිනිස්සු? ඉස්සරලාම හිතන්න ඕනේ තමුන්ගේ ආරක්ෂාව ගැන. ඔය බයිලා වලි වැඩක් නැහැ සාජන්. ලියනවා මෙන්න මේ යකාට 10000ක විතර දඩයක්. අනේ සර් එහෙම කරන්න එපා සර්. මේ අසරණ අන්ධ මනුස්සයා කොහොමද එච්චර ලොකු දඩයක් ගෙවන්නේ? අපි ආ ජීවිතේවත් හෙල්මට් නැතුව යන්නේ නැහැ සර්. මොකද්ද ඒ තමුසේ කිව්වේ? අසරණ අන්ධ මිනිස්සයා. සාජන් බලනකො මේ යකා කියන කතාව. අන්ධ මිනිස්සෙකුට ඩ්‍රයිවිං පුරුදු කරන්න තමුසෙට අමු කැවිලාද? තුස්රා බාධිතයි කියලා මේ මිනිස්සුන් කොන් කරන යුගයක් දැන් නැහැනේ සර්. හැමෝම භුක්ති විඳින අයිතිවාසිකම් මේ මිනිස්සුන්ටත් අයිතියි. දැන් බලන්න සර් මේගොල්ලෝ කොච්චර රටට සේවයක් කරනවද? අනික මේගොල්ලෝ කොච්චර රැකියාව කරනවද දැන්? තව එකක් තියා මේගොල්ලෝ පාර්ලිමේන්තුවත් නියෝජනය කරනවනේ දැන්. මේ තමුසේ හදන්නේ අපිව ගුණාට අන්දන්නද? ඔය බයිලා වලින් අපිට වැඩන්නේ අපි නීතියට වැඩ. සර් මේ පොඩ්ඩක් එන්න. සර් අදට විතරක් ඔන්න ඔය chance එකක් දෙමු. අන්ධ මිනිසෙක්ලුනේ. එහෙම කොහොමද සාජන් chance දෙන්නේ? අනික මේ ඇස් පේන්නේ නැතුව කොහොමද වාහනේ ලවන්න දෙන්නේ? මගේ හිතට නම් අවුල් සර්. ඔන්න ඔය chance එකක් දෙමු. වැඩේ ලේසි වෙන්නේ නැහැ වගේ. ඩොඩොගලේ ලියන්න වගේ හදන්නේ. දැන් ඉතින් අපි මොකද කරන්නේ? කතා කරලා මොකක් හරි ෂේප් එකක් දාගන්න බැරි වෙයිද? මොකක් හරි කතා කරලා බලමු. කීයක් හරි අතමිට මොලවන්න වෙයි වගේ බා. ඔන්න මේ වෙතට එනවා. මගේ සාක්කුවෙන් ඇදලා රුපියල් 1000ක් දීපන්. දැන් මොකද දෙන්න කියන්නේ? කියන්න තියෙන්නේ සර් මේ අන්ධ මනුස්සයාට අනුකම්පා කරලා අපිට යන්න දෙන්න කියලා සර්. අපි මේ මහ ලොකු ගානකුත් නෑ සර්. ඕක 5000ක්. ඕක දාලා ගනින් 1000ක් එළියට. මොකද්ද තමුසේ කිව්වේ? ඕක දාලා 1000ක් ගනින්. තමුසේ හිතුවද මේ තමුසල වගේ මමත් අඳගලු බිහිරී කියලා? මට හොඳට ඇහුණා තමුසේ කියපු දේ. යකෝ අන්ධයි කියලා අනුකම්පා කරලා යවන්න හදද්දී මුන් එනවා අපිට පගාව දෙන්න. තමුසල හිතුවද අපි මේ පගාවට නැමෙන නිලධාරි කියලා? අපි නීතියට වැඩ. දුවපේ යන්න පරයෝ දෙන්න. ඒ මොකද මං ඒ උනේ? පළ ස්ටාර්ට් කරගෙන ඵලයන් යකෝ ඵලයන්. මොකද තරහින් කෑ ගහනවා වගේ ඇහුනේ. අන්ධයි කියලා අනුකම්පා කරලා යන්න හදද්දී මුන් එනවා අපිට පගාව දෙන්න. පගාවක් දෙන්න හැදුවද? ඔව්නේ. කීයක් දෙන්න හැදුවද පගාව? අරු 5000ක් දෙන්න හදද්දී අන්ධයා කියනවා ඕක 5000කලු 1000ක් දෙන්නලු. අන්ධයා 5000 අඳුනගත්තද? අඳුරගත්තනේ බං. බං මේ උන් අපිව ඇන්දුවද? ඇන්දුවද නෙවෙයි සර්. අන්දලා. මටද hina වෙන්නේ? ආයෙත් සර්. අන්න බයියකෝ.